ඔයිල් එකක් තෝරගද්දී කන්සියුමර්ස්ලට නැත්නම් අපේ පාරිභෝගිකයන්ට මොනවද රෙකමන්ඩ් කරන්නේ? අපි කල්පනා කරලා බලමු ශාසිකා, සාමාන්‍යයෙන් 4 දෙනෙක් ඉන්න පවුලක් ලංකාවේ මාසෙට පාවිච්චි කරන්නේ පොල් තෙල් බෝතල් 2ක්. එතකොට අපි බාල පොල් තෙල් වර්ගයක් මිලදී ගැනීම සහ හොඳ පොල් තෙල් වර්ගයක් මිලදී ගැනීම අතර මාසෙටම අපිට ඉතුරු වෙන ලාභය මේක අතර වෙනස සාමාන්‍යයෙන් රුපියල් 1000ක් 1500ක් වේ උඩරිම. එතකොට පාරිභෝගිකයෝ කල්පනා කරලා බලන්න ඕනේ මේ 1500 ලාභය ගැන මං හිතලා available බාල පොල් තෙල්යක් මම පාවිච්චි කරනවද නැත්නම් හොඳ පොල් තෙල්යක් පාවිච්චි කරනවද කියලා. ඒ වගේම අපි වෙලෙන්දන්ගෙන් මං ඉල්ලීමක් කරනවා ලාභ ලබන්න කියලා ඔයගොල්ලෝ කරන ගොඩාක් දේවල් තියෙනවා. මේ දේවල් වලින් පාරිභෝගිකයන්ට වෙන හානිය අවම වෙන්න ඔයගොල්ලෝ වගකීමක් ගන්න ඕන. මොකද අන්තිමට අපි පාරිභෝගිකයට හානියක් වෙනවා නම් මේ කරන බිස්නස් එක තේරුම් ගන්න නැහැනේ. මොනවා හරි මෙඩිබල් තෙල් එකක් තෝරගන්නකොට පාරිභෝගිකයෝ දැනගන්න ඕනේ මම මේ මිලදී ගන්නේ පොල් තෙල්ද නැත්නම් පොල් තෙල් දමින් තියෙන මික්ස් කරපු වෙන තෙල් එකක්ද කියලා. මේකට අනිවාර්යෙන් අපි ලේබල් කියවන්න ඕනේ. මේ අඩංගු දේවල් ගැන ස්පොයිලර් බලන්න ඕනේ. මේ පොල් තෙල් එක හදලා තියෙන්නේ මොන ක්‍රමයකටද කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වීම හොඳයි. මොකද එතකොට Tamanට තීරණය කරන්න පුළුවන් නේ මං අනුභව කරන්නේ මේ පොල් තෙල් එකද අර පොල් තෙල් එකද කියලා. නැත්තම් අපි හිතන්නේ ඔක්කොම එකයි කියලා නේ. කතා බහක් තියෙනවා දැනට බලධාරීන්ගේ මේකට මේ අදහසක් යොමු වෙලා තියෙනවා. මේ ලූස් පොල් තෙල් කියන එක අයින් කරලා මාකට් එකේ ප්‍රමිති සහතිකයක් සහිත බැච් නම්බර් එකක් තියෙන ලේබල් එකක් තියෙන මේක කවුද හැදුවේ කවුද විකුණන්නේ කියලා ට්‍රේස් කරන්න පුළුවන් විදියට පොල් තෙල් විකුණන්න කියලා අයිඩියා එකක් යනවා. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා මේක. එතකොට අපිට කියන්න වෙනවා අපි මේ නොදන්න බැච් නම්බර් එකක් නැති එක්ස්පයරි ඩේට් එකක් නැති මොනවද තෙල් කියලා දන්නේ නැති තෙල් වර්ගයක් මිලදී ගන්නවට වඩා වගකීමක් ගන්න සීල් බොටල් එකකින් තෙල් වර්ගයක් මිලදී ගන්න එක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා අපිට පිළිගන්න වෙනවා. ඉස්සලා කිව්වා වගේ තෙල් වර්ගයක් මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් RBD කොකොනට් ඔයිල් වලට වඩා පියෝ කොකොනට් ඔයිල් කියනක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා පිළිගන්න. ඒක නිසා ක්ලයන්ට්ස් වලට පුළුවන් තෝරගන්නකොට මේ පියෝ කොකොනට් ඔයිල් එකක්ම තෝරගන්න. ඊළඟට මේ පියෝ කොකොනට් ඔයිල් සහ වයිට් කොකොනට් ඔයිල් කියලා මේවයි සඳහන් කරලා තියෙනවා නම් බොහෝ විට මේක හොඳ කොකොනට් ඔයිල් වර්ගයක් වෙන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගොඩාක් කෙමිකලි ප්‍රොසෙස් කරන ඔයිල් එකකට වඩා මේ පියෝ කොකොනට් ඔයිල් හදන පාත් එකේ යන කොකොනට් ඔයිල් සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා තමයි අපිට සලකන්න වෙන්නේ.